ඔබ කවදා හරි හිතලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා දැක්කත් හිතට මාරම සැනසීමක් දැනෙන කතා කළත් ආයෙත් අහන්න ඉන්න හිතෙන. එයි අපිට හැමෝටම ඒ වගේ ආදරණීය කෙනෙක් වෙන්න බැරි? හැමෝම සොයන ආදරණීය මිනිසෙකු වන්න. ආදරය ලබන්න හැමෝම කැමති. ඒත් ආදරය ලබන්න කලින් අපි ආදරණීය මිනිසෙක් වෙන්න ඕනේ. අද අපි කතා කරන්නේ ඔබේ වචනෙන්, ක්‍රියාවෙන් සහ හදවතින් කොහොමද ආදරණීය වෙන්නේ කියලා. අනේකාගේ හදවතට සවන් දීම. 1. සැබෑ සවන් දීම යනු කුමක්ද? සවන් දීම යනු කන් දෙකෙන් වචන ඇසීම පමණක් නොවේ. එය ඇස් දෙකෙන් සහ හදවතින් සිදු කළ යුත්තකි. ඇස් දෙකෙන් ඔහු පවසන්න දේ දෙස අවධානයෙන් බැලීම. හදවතින් ඔහු විඳින වේදනාව හෝ සතුට ඔබේ හදවතින්ම දැනීම. 2. සවන් දිය යුතු ආකාරය. බාධාවකින් තොරව ඉඩ දෙන්න. අනේකා කතා කරන විට මැදින් පැන පිළිතුරු දීම හෝ ඔබේ උපදෙස් දීමට උත්සාහ නොකරන්න. ඔහුට ඔහුගේ කතාව අවසන් කිරීමට ඉඩ දෙන්න. ස්පර්ශය. eye contact. ඔහු කතා කරන විට ඔබ ජංගම දුරකථනයේ දෙස බලා සිටිනවා නම් එයින් ඔහුට දැනෙන්නේ ඔබ ඔහුව ගණන් නුගන්නා බවයි. ඒ වෙනුවට ඔහුගේ දැස් දෙස බලා අවධානය දෙන්න. ප්‍රතිචාර දක්වන්න. මම ඔබව තේරුම් ගන්නවා. එතකොට මොකද වුනේ? වැනි කෙටි වචන වලින් ඔබ ඔහුට සවන් දෙන බව පෙන්වන්න. හදවතට සවන් දීමෙන් ලැබෙන ප්‍රතිලාභ. විශ්වාසය ගොඩනැගීම. ඔබ කෙනෙකුට අවංකව සවන් දෙන විට ඔහු ඔබට වඩාත් සමීප වේ. ඔහුට දැනෙන්නේ ඔබ ඔහුව අගය කරන බවයි. ගැටලු විසඳීම. බොහෝ ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ විසඳුම් නොවේ කවුරුන් හෝ Taman පවසන දේ අසා සිටින බවයි. සවන් දීම තුලින් පමණක් ඔබට බොහෝ රණ්ඩු සරුවල් නවත්විය හැකියි. ආදරණීය බව. ලෝකේ ඕනෑම කෙනෙක් කැමති Tamanම තීරුම් ගන්නා කෙනෙකුටයි. ඔබ හොඳ සවන් දෙන්නෙකු නම් ඔබ નિરાයාසයෙන්ම ආදරණීය මිනිසෙකු වේ. ලෝකයේ දුර්ලභම දේ කතා කරන මිනිස්සු හමුවීම නොවේ. නිහඬව තව කෙනෙකුගේ හදවතට සවන් දෙන මිනිසෙකු හමුවීමයි. අද ඔබ ගෙදර ගිය විට ඔබේ මව, පියා, සහකරු හෝ සහකාරිය සමග විනාඩි 10ක් කතා කරන්න. ඌ පවසන දෙයට මැදින් පැන උපදෙස් දෙන්න එපා. ඔහු පවසන දේ හදවතින්ම අහගෙන ඉන්න. එදාට ඔබට වැටහි සවන් දීම කුයිතරම් ආදරණීයද කියා. ඊළඟට අපි කතා කරමු නිහතමානී බව ගැන. ආදරණීයත්වයේ රන් දොරටුව. නිහතමානී බව කියන්නේ දුර්වලකත්මක් නොවේ. ඒක Tamanගේ ශක්තිය හඳුනාගෙන අනුන්ට ගරු කරන්න දන්නා උතුම් ගුණාංගයක්. Taman ලොකුයි කියලා පෙන්වන්න හදන කෙනෙකුට වඩා හැමෝටම සමීප වෙන කෙනාටයි ලෝකය ආදරය කරන්නේ. නිහතමානී මිනිසෙකු වන්නේ කොහොමද? අගය කිරීමට ඉගෙන ගන්න. තව කෙනෙක් කරන පුංචිම දේ උනත් අගය කරන්න. ඔයා ඒ නඩේ ගොඩාක් ලස්සනට කළා. ස්තුති මට උදව් කළාට. වැනි වචන ඔබේ මුවින් පිට වෙනවා නම් ඔබ નિરાයාසයෙන්ම ආදරණීය වෙනවා. වැරදි පිළිගැනීමේ හැකියාව. Taman අතින් වැරද්දක් වුණාම සමාවෙන්න සොරි කියලා කියන්න පුරුවන්කම නිහතමානීකමේ ලක්ෂණයක්. Tamanගේ නිවැරදි බව ඔප්පු කරන්න තර්ක කරනවාට වඩා බැඳීමක් වෙනුවෙන් නම්‍යශීලී වීම ආදරණීයයි. හැමෝටම එක් හා සමානව සැලකීම. Tamanක වඩා පහළ මට්ටමක ඉන්න කෙනෙකුට හෝ සතෙකුට පවා දක්වන කරුණාවෙන් ඔබේ නිහතමානී බව මැනිය හැකිය. 2. නිහතමානී බව ආදරයට බලපාන්නේ කොහොමද? අහංකාරය නැති තැන ආදරය වැඩේ. මම කියන අහංකාරය, ඊගෝ එක තියෙන තැන ආදරය පවතින්නේ නැහැ. නිහතමානී කෙනෙක් මම වෙනුවට අපි ගැන හිතනවා. ඕනෑම කෙනෙකුට ලං විය හැකි වීම. ඔබ නිහතමානී නම් ඕනෑම කෙනෙක් Tamanගේ ප්‍රශ්නයක් ඔබ සමග බෙදා ගන්න බය වෙන්නේ නැහැ. ඔබ ඔහුන්ට සැනසීමක් වෙනවා. ඉදුණු කරල් බිමට බරවන්නාසේ ගුණවත් මිනිසා සෑම විටම නිහතමානී වේ. ඔබ කොයිතරම් උගත් වුණත්, කොයිතරම් සල්ලි තිබුණත් මිනිස්සු ඔබට ආදරය කරන්නේ ඔබේ නිහතමානීකම මතයි. අහංකාරයෙන් මිනිස්සුන්ට පළවා හරින්න පුළුවන්. ඒත් නිහතමානීකමෙන් මුළු ලෝකයම දිනා ගන්න පුළුවන්. පොළවට නැමුණු ගහක් කුණාටුවෙන් බේරෙනවාසේ නිහතමානී හදවතක් කිසිදා ජීවිතයේ ඉදිරියේ පරාජය වන්නේ නැත. අවංකභාවය, විශ්වාසයේ නොසැලෙන පදනම. ආදරණීය මිනිසෙකුගේ බාහිර ලස්සනට වඩා වටින්නේ ඔහුගේ අභ්‍යන්තරයේ ඇති පිරිසිදුකමයි. අවංකභාවය කියන්නේ සත්‍ය කතා කිරීම පමණක් නොවේ. ඒක ඔබේ චරිතයේ ඇති විනිවිද බවයි. අවංක මිනිසෙකුගේ ලක්ෂණ, traits of a sincere person. වචනයයි ක්‍රියාවයි එකවීම. ඔබ යමක් පවසනවා නම් එය එලෙසම ඉටු කිරීම අවංක බවයි.
පොරොන්දු කඩ කරන කෙනෙකුට වඩා දුන්න පොරොන්දුව ඉටු කරන කෙනාට මිනිස්සු පණ ඇරලා ආදරය කරනවා. තමන් ලෙසම සිටීම, being authentic. ලෝකයට පෙන්වන්න වෙස්මුණුදු ගාගන්නේ නැතුව ඔබේ වැරදිත් අඩුපාඩුත් සමග ඔබ ලෙසම පෙනී සිටීම. ඊටමත් ආදරණීය ගුණාංගයක්. මිනිස්සු ආදරය කරන්නේ පරිපූර්ණ මිනිස්සුන්ට නෙවෙයි, අවංක මිනිස්සුන්ටයි. සංගවන දේවල් නැතිවීම. විවෘත හදවතක් ඇති කෙනෙකුට අනිත් අය බය නැතුව ලං වෙනවා. 2. අවංකභාවය ආදරයට බලපාන්නේ කොහොමද? විශ්වාසය, trust. ඕනෑම බැඳීමක හුස්ම තමයි විශ්වාසය. අවංකභාවය නැති තැන විශ්වාසය බිඳවැටෙනවා, විශ්වාසය නැති තැන ආදරය මිය යනවා. දිගුකාලීන බැඳීම්. බොරුවෙන් පටන් ගන්න ආදරයක් తాවකාලිකයි. නමුත් අවංකභාවයෙන් ගොඩනගන බැඳීමක් ජීවිත කාලය පුරාම පවතිනවා. හෘද සාක්ෂියට එකවීම. ඔබ අවංක නම් ඔබේ හිත ඇතුලේ ලොකු නිදහසක් තියෙනවා. ඒ නිදහස ඔබේ මුහුණේ ලස්සන සිනහවක් ඇති කරනවා. ඉතින් යාළුවනේ, අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලෝකයටම පේන ආදරණීය වෙන්න උත්සාහ කරනවාට වඩා Tamanගේ හදවතට එකඟව අවංකව නිහතමානීව තව කෙනෙකුට සවන් දෙන්න පුළුවන් මිනිසෙකු වෙන්න. අපි හැමෝම යම් දවසක මේ ලෝකයෙන් සමුගෙන යාවි. එදාට ඉතිරි වෙන්නේ අපේ රූපයවත් අපේ දීපලවත් නොවේ. අපි තව කෙනෙකුගේ හදවතේ ඉතිරි කරපු ඒ ආදරණීය මතකය විතරයි. ඒ නිසා අද සිටම පුංචිම හෝ වෙනසකින් තව කෙනෙකුගේ ජීවිතයට ආදරය එකතු කරන ආදරණීය මිනිසෙකු වෙන්න උත්සාහ කරමු. අද අපි කතා කරපු මේ කරුණු ඔබේ ජීවිතයට පොඩි හෝ අරුතක් එකතු කළා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔබේ ආදරණීයයන් අතර ෂෙයාර් කරන්න. තවත් මෙවැනිම හරවත් වීඩියෝ එකකින් රැවත හමු වෙමු. එතෙක් ඔබ සැමට ඊටමත් ආදරණීය සහ සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා.